hello guys ඔන්න අද මම ඔයගලන්ට අරන් ගිහලා තියෙනවා ස්කේරි මෙන්ෂන් කියන ගේම් එක. ඉතින් මේ ගේම් එක මොබයිල් ගේම් එකක්. මේක PC එකේ ගහන්න පුළුවන්. හැබැයි මේ කට්ටිය වැඩිපුර ගහන්නේ මොබයිල් එකේ. ඔයගොල්ලෝ දන්නේ නැති ග්‍රැනි ගේම් එක. ඒ ග්‍රැනි ගේම් එක වගේම හොරර් ගේම් එකක්. ඒ වුණාට එච්චර බය හිතෙන්නේ නැහැ. ඉතින් අපි වැඩි කතා නැතුව යමු ගේම් එකට. මේ ගෝස්ට් කියන්නේ මේ ප්‍රැක්ටිස් එක. අපි easy එක යන්නේ. අපි මේකේ මේ චරිතයට ඉන්නේ පෝස්ට්මන් කෙනෙක් වගේ. පෝස්ට්මන් කෙනෙක්. මට තේරෙන්නේ. හරි ඔන්න ගේම් එකට. ඔන්න සාමාන්‍යයෙන් ග්‍රැනි ගේම් එකේ මේ හැමතැනම කරවලා ඉන්න අපිට වෙනම ටෝච් එකක් දෙනවනේ. ඒනවනේ මේක එහෙම නෑ. මේ මුළු ගෙදරම ලයිට් තියෙනවා. ග්‍රැෆික්ස් එහෙමත් තියෙනවා හොඳට. මේක ඔයගලන්ට මේ වම් පැත්තේ උඩ කෙළවරේ පේනවා ඇති මාලිමාවක්. ඒ මාලිමාව මීටර් ගානක් පෙන්වන්නේ. ඒ මීටර් ගාන පෙන්වන්නේ මේකේ ඉන්න හොල්මන අපිට වඩා කොච්චර දුරකින් ඉන්නවද කියලා. ඒ 100ක් අම්මල. ඒක අපි මේ ගද්දින් සල්ලි තියලා තමයි ගන්න ඕනේ. ඒ සල්ලි තමයි මේ කොයින් වගේ එකතු කරන්නේ. මොකද මේ 100ක කොන්නේ? මේ මට පේන්නේ. මේ දොර. ගීන් සෙට් එකක්. අර පස්සල්. මේ දේ විතර හොයාගන්න තියෙන්නේ. ඒක ගෙදරින් පැන ගන්න පුළුවන්. මේවා අරින්න ඕනේ විතර බලන්න. මේ අර ඉසි ගානකට ඉන්නේ. මේ රුමගෙන. මේක අරින්න. ඕන් ටෝප්. මේක මේ අපි ස්පෝන් වෙන කාමරේනේ. Piano nek මීට 9යි මීට 8යි 7යි මේ බෝල්ට් එක දාලා තියෙන හින්දා උට එන්න බැරි වෙයි කියලා හිතනවා. මම ඔයගොල්ලන්ට පෙන්නන්න ඕන හින්දා ඉන්න. කොහෙද? වරමුන් දෙන්නන්නේ. ආරින් අරගේ. කවුරු ගියා? ඉඩ ගැටේ මොනවත් නැහැ. කොහෙන්ද ගියනේ? අදෝ හයි අයියෝ. දැන් නගින්න පුළුවන්ද? බෑ. අතන උඩ තිබි හිලෙන් පයින්න වෙනවා. හැබැයි මයා ඉන්නේ උඩ. හොයිද? මේකේ අපිට මේ ඇටම් 3ක් තියෙනවා. ඒ කියන්නේ තර්ඩ් ඇටම් වෙනකන් තියෙනවා. තාත්ත උඹට දැක්ක. යාපිය හන් කරද්දී ඔය වගේ මේ නිකන් අමුතු සින්දක් දාන්න. මට පේන්න වෙලද? කොහෙද ඉන්නව? හරි. යා මෙහෙනේ මේ ඉතින් උඩට. මොකද්ද වෙන්නේ මේ? ලැග්ගුණා එකපාරම. නම්බුල කිස් ගානක්. යා කපුලකට එතනදී 19 ඉක්මනට පනිමු. හරි. අපි පැන්නා.
මිෂන් කම්ප්ලීට්. හරි. මේකේ මේ තියෙන normal heart දෙක මම වෙනම වීඩියෝ දෙකකින් ගේන්න. එහෙනම් ජය වේවා හැමෝටම. subscribe කරලා නැත්නම් subscribe කරන්න. හැමෝටම ජය වේවා. bye bye.